සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? මේ අද මම ඔයාලට වීඩියෝ එක අරගෙන එන්නේ පළවෙනිදා පාන්දර මම කොහොමද ගෙදර වැඩ ටික කරගත්තේ කියන එක. ඉතින් මට හිතුණා මම කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ළඟදී ලොකු වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මොකද අපි අසනීප වෙලා හිටියා. දැන් අපිට මේ වින්ටර් එක. ඒ නිසා ටිකක් අසනීපෙන් තමයි අපි ඉන්නේ. ඉතින් පළවෙනිදා 2026 පළවෙනිදා අවුරුද්දේ පළවෙනි දවසේ ඉතින් හැමෝම වගේ ගෙදර හදන්නේ කිරිබත්. ඉතින් අපේ ගෙදරත් කිරිබත් කිව්වහම ගොඩාක් මාස කෑමක්. ඉතින් කිරිබත් කිව්වහම මේ අපේ ගෙදර නම් ඒකට හදනවා ලුණු සම්බලයක්. ලුණු සම්බලයක් කියන්නේ ඒකට සීනි සම්බල් කියන්නේ. සීනි සම්බල් තමයි අපිට නම් කිරිබත් හැදුවාම ඕන. ලුණු මිරිස් එක්ක වැඩි කන්න කැමති නෑ අපේ ගෙදර අපේ හස්බන්ඩ් සහ මම. ඉතින් ඔන්න මම ලුණු ටික ලියාගෙන ඊට පස්සේ ඒක පොඩි කරලා ඒකට කෑලි මිරිස් ලුණු ඒ ටික එකතු කරලා මේ හදාගන්න යන්නේ අපි ආසම කරන සීනි සම්බල් එක. ඒ අතර වලට පේනවා ඇති කිරිබත් එකත් මන් තියලා තියෙන්නේ. ඒකත් පැහැෙන ගමන් ඉන්නේ තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මම මේකට ලුණු චුට්ටක් ඊට පස්සේ එකතු කරගන්නවා කෑලි මිරිස්. කෑලි මිරිස් එකතු කරගන්නවා. ඒකටත් පොඩ්ඩක් සැරට එකතු කරගන්නවා. මොකද අයන් කන්නේ නැහැ. අයන් කිරිබත් කන්නේ කෙසෙල් ගෙඩිත් එක්ක. ඒ නිසා මේ ටිකක් සැරට අපි පස්සේ මේ සීනි දාන හින්දා මම පොඩ්ඩක් මිරිස් කුඩු ටිකකුත් මේකට එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන තමයි මම මේක හදාගන්නේ. ඉතින් පළවෙනිදා උදේ පාන්දර හැමෝම මේක තමයි මුලින්ම උදේ නැගිට ගමන් කරන්නේ. කිරිබත් එක තියලා උදේට කන්න කිරිබත් හදනවා. ඉතින් හැමෝගෙම බලාපොරොත්තු ඒ අයුරින් මිටු වෙන්නත් ඕනේ කියලා මේ අතරතුර මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ විදියට දැන් අපි සීනි සම්බල් ටික හදාගන්න වැඩ ටික හරි ගස්සගෙන ඉවරයි. ඉතින් මම ඒ වෙනකොට දැන් මම ගත්තු භාජන ටිකත් සෝදලා ඉවර කරනවා. ඊට පස්සේ පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ ඒකට ලුණු ටික මම එකතු කරගෙන ඒ ටික පොඩ්ඩක් බැදෙන්න තියනවා. තෙල් චුට්ටක් මදි. තව තෙල් චුට්ටක් මම එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන හොඳට රත් වෙන්න තියලා ඒකට ලුණු ටික දාලා ඒක බැදෙන්න අරිනවා. ඒ අතරතුර කිරිබත් එකත් පොඩ්ඩක් බලනවා මම. තව පොඩ්ඩක් තියෙන්න ඕන. ඉතින් ලුණු ටික දාලා ලුණු ටික හොඳට බැදෙන්න රන්වන් පාටට වගේ ලාවට වගේ එන්න මම මේක බැද ගන්නවා. අඩු ගින්දරේ තමයි මම බැදගන්නේ. නැත්නම් ලුණු ටික කර වෙන්න බලනවා. ඒ අතරතුර මම මේකට කරපිංචා ඊට පස්සේ කුරුඳු ඊට පස්සේ එනසාල් එකතු කරගන්නවා. මේ එනසාල් එහෙම හරිම සුවඳයි මේකට එකතු කරගත්තාම. ඊට පස්සේ කරපිංචා ඊට පස්සේ කුරුඳු ඒවත් එකතු කරගන්නවා. එතකොට අමුතු සුවඳකුත් එනවා කෑම එක. මාරම සුවඳක් එනවා සීනි සම්බල් එක. ඒ ඔක්කොම වෙලා මේ දැන් මම එකතු කරගන්නේ එනසාල්. ඒකත් පොඩියට තලලා ඊට පස්සේ කඩලා කල්ලා ඒකට එකතු කරගන්නවා. ඒ අතරතුර හොඳට ඒක පොඩ්ඩක් හැදිගාගෙන තමයි කියන්නේ කලවම් කර කර තමයි මම තියාගන්නේ. චුටි චුටි කලවම් කරනවා. ඔයාලට පේනවා තියහට මෙහාට මම යනවා වෙනවා පේනවා. මොකද ඒ අතරතුර මම ගේට් පිරිසිදු කරගන්නවා. ඒ ටිකත් කරගන්නවා. මොකද කිරිබත් එක හරි ගස්සන ගමන්ම බුදු පහන තියලා බුද්ධ පූජාව තියන්න තමයි මගේ මේ ඉක්මනට වැඩ ටික කරගන්න එකේ බලාපොරොත්තුව. ඉතින් මේකට මම උඹල කඩේ හැම වෙනද එකතු කරගන්නවා. අද නම් එකතු කරේ නෑ. අන්තිමට මම මේකට සීනි එකතු කරගන්නවා. සීනි එකතු කරලා ලිප වහනවා. ඉතින් මේ වෙද්දි සීනි සම්බල් එක හරි මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. හරිම සුවඳයි මේ වෙලාව වෙනකොට. ඉතින් සීනි සම්බල් ඕන වෙන්නේ මටයි මගේ මහත්තයාටයි විතරයි. මොකද අයන් කන්නේ නැහැ. අයන් සැර කන්නේ නැහැනේ තාම. ඉතින් මේක මේ වෙනකොට හරිම සුවඳයි. දැන් අපි කිරිබත් එක බලන්න යන්නේ. කිරිබත් එකත් මේ වෙනකොට
ඔක්කොම හරි ගිහින් තියෙන්නේ. ඉතින් මම මුලින්ම බුද්ධ පූජාව තියන්න ඒක ලෑස්ති කරගෙන ඉන්නවා කිරිබත් ටික එකට. ඊට පස්සේ තමයි ඊට කලින් මම කොකිස් ටික තියාගෙන ඉන්න ඕන. මම කොකිස් ඊයේ හැදුවේ. කොකිස් හැදුවේ මම හාල් පිටි වලින් නන් නෙවෙයි පාන් පිටි වලින්. මොකද හාල් පිටි මට හොයාගන්න තිබුණේ නෑ මෙහෙ. ඒ නිසා පාන් පිටි වලින් තමයි මම හැදුවේ. හැබැයි ඒක රසටම තිබුණා. පාන් පිටි වලින් කොකිස් හැදුවාම ඒක හරි සොෆ්ට් එකට බිස්කට් වගේ තිබුණා. ඉතින් දැන් තමයි ඔන්න කිරිබත් ටික හරියන්නේ. කිරිබත් ටික මම බුද්ධ පූජාවට අවශ්‍ය ටික වෙනම හරි ගස ගන්න. ඔයාලට පේනවා ඇති මේ වගේ මේ විදියට. ඊට පස්සේ තමයි අපේ ගෙදරට අවශ්‍ය ටික වෙනම ලොකු පිඟානකට හරි ගස ගන්නෙ. මොකද ඉස්සරින්ම බුද්ධ පූජාව තියන්න අයින් කරනවා. මම මේකේ ලුණු බැලුවේ මොකුත් නැහැ. කොහොමත් මම කෑමක් හදද්දි ලුණු බලන්නේ නැහැ. ඒ නිසා ගොඩක් අඩුවෙන් තමයි දාන්නේ. දාලා ලුණු රහ මදි වුණොත් පස්සේ දාගන්නවා. ඒත් මේකේ නම් එහෙම බැලුවෙත් නැහැ. දැන් ආහාර පූජාවට ඒක හදගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේසෙට තියන්න ඕනේ කිරිබත් ටික හදා ගන්නවා. ඉතින් කිරිබත් කියන්නේ ඇත්තටම පුංචි බබාලටත් ගොඩාක් හොඳ කෑමක්. චූටි කාලෙදිත් දෙන්න කියනවා. ඉතින් කිරිබත් කන්න අයනුත් ගොඩාක්ම කැමතියි. එයාටත් ඒ නිසා මේ කිරිබත් හදපු දවසට කිසිම කරදරයක් නැතුව අපි කවන්න ඕනෙත් නැහැ. අතින් කනවා. කිසිම කරදරයක් නැහැ එදාට. ඒ නිසා මම හිඳපු ගමන් ඔය සමහර දවස්වලටත් මේ කිරිබත් හදලා දෙනවා යාන්ට. කිරිබත් එක උණුයි. අපි ලංකාවේදී නම් මේක කෙසෙල් කොලෙන් තමයි කරන්නේ. ඉතින් දැන් මෙහි කෙසෙල් කොල නැති හින්දා මම මේ බත් හැන්දෙම තමයි මේ විදියට මේක හදාගන්නේ. මේ වෙනකොට මගේ උදව්වට අයානුත් ළඟට ඇවිත් ඉන්නේ. උදව්වට වඩා ටිකක් සමහර වෙලාවට වැඩ වැඩි වෙනවා යාගේ අතින් මට. ඉතින් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. යාට හරි ආසයි මේ වගේ වැඩ බලන් ඉන්න. සමහර වෙලාවට යාටත් පොඩ්ඩක් කරන්න ඕන කියනවා. ඉතින් වැඩ ටිකක් චුට්ටක් ඒ වෙලාවට වැඩ වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අන්තිමට කිරිබත් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙනකොට කිරිබත් එකේ සුවඳ එනවා. ඉතින් අයාන්ට ඒ සුවඳ ඇවිල්ලා තමයි දැන් මේ වෙනකොට මගේ ළඟට ඇවිල්ලා මේ ඉන්නේ. ඉතින් මෙන්න මේ විදියට බුදුබහනක් තියලා ඊට පස්සේ අපි ගාත කියලා ඊට පස්සේ තමයි උදේ ආහාර ගන්න කට්ටියත් එක්කම මේසෙට වාඩි වෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයාලා හැමෝටමත් ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හැමෝගෙම පැතුම් මේ ආකාරයෙන් මිටු වෙන්න කියලා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එතකන් ගිහින් එන්නම්.